පොඩි කතාවක් කියන්න තමයි ආවේ. මෙන්න මේ කතාව ටිකක් වෙනස් විදිය සහ මේ ටිකක් වැදගත් විදිය කතාවක්. ඒ කතාව මම එකපාර කියනකොට කොටස් දෙකක් තුනක් විතර කියන්නම් මේ දවස් දෙකේ එකලඟ කරන වීඩියෝස් දෙක තුනක කරන්න. මේක ඇත්තටම පටන් ගත්තේ මේ අවසන් කාල සීමාවේදී මේ පහුගිය සතිය දෙක ඇතුළත මේ ළමයි දෙන්නෙක් මගෙන් පොඩි ප්‍රශ්න දෙකක් ඇහුවා. ඒකදී මට හිතුණා මේගොල්ලෝ අර සමහර වෙලාවට කොච්චර කිව්වත් ගණන් හදනකොට මෙන්න මේ තියරි එක අවබෝධ කරගන්න නැහැ කියලා. ඉතින් මට හිතුණා මේ තියරි එක තව ළමයින්ට අවබෝධ කරගන්න නැති වෙන්න පුළුවන් කියලා මේ කියලා දුන්න විදිහට පොඩි මේ වීඩියෝ එකක් රිලීස් කරන්න ඕනේ කියලා. හරි. මේකෙදි මේ ඊළඟට ප්‍රශ්න උනේ විද්‍යුතයත් එක්ක තාපය සම්බන්ධ වෙන ටික සහ මේ විදුලි ක්ෂමතාවයයි කාර්යක්ෂමතාවයයි කොහොමද ඇත්තටම මේ ප්‍රායෝගිකව වෙනස් කරලා අඳුරගන්නේ කොහොමද කියන ඔය කාරණා ටික මම ඔක පිළිවෙලට කියලා දෙන්න. මම මුලින්ම අද දවසේ මෙන්න මේ සූත්‍ර ටික උත්පන්න කරගෙන යන්න. හරි. ක්ෂමතාවය කියලා කියන්නේ කාර්ය හෝ කාල මේ ශක්තිය බෙදනවා ගත වෙච්ච කාලය. හරි. කාර්ය ප්‍රමාණය හෝ ශක්තිය බෙදනවා ගත වෙච්ච කාලය. ගත වුණු කාලය. ඒ කියන්නේ ඒකක කාලයක් ඇතුළතදී කරනු ලබන කාර්ය ප්‍රමාණය කියන එක තමයි අපි කියන්නේ. ඊළඟට කාර්යක්ෂමතාවය. මේක හොඳට මතක තියාගන්න. මේ ශක්තිය හෝ කාර්යය කියලා කියන්නේ ජූල්. ඒක කාලෙන් බෙදුවාම එන්නේ ජූල් තප්පරයට හෙවත් මේකටම වොට් කියලා කියන්න පුළුවන්. මේකක හරි වැදගත් ඈ. මම මේ ක්ලාස් එක ළමයිට කියනවා සමහර ගණන් අපිට සූත්‍ර අමතක වුණොත් ඒකක වලින් අල්ලන්න විදිහක් තියෙනවා. දෛශික මේ මාන විශ්ලේෂණ. හරි මම මේ පැහැදිලි කිරීම කරා. එතකොට මෙතන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ප්‍රධාන මේ ප්‍රතිදාන ක්ෂමතාවය ප්‍රධාන ක්ෂමතාවය වැඩි කරලා ඒක 100% බෙදනවා. මේකේ මතක තියාගන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. ඔයා ඉන්පුට් පවර් එක හරිද? ඉන්පුට් පවර් එක බෙදා මේ ඉන්පුට් පවර් එක මෙතන ඉන්නේ අවුට්පුට් එක. හරි මෙතන කාරණා දෙකයි. පළවෙනි කාරණේ තමයි මෙතනින් පවර් එක. ඒ කියන්නේ ක්ෂමතාවය. උදාහරණයක් ගත්තොත් එහෙම මේ වගේ ඒකක මතක ඇතුව ලියන්න. මොකද දන්නවද සමහරලාට කියනවත් එක පැටලෙනවා. මෙතනට ශක්තිය දාන්න බෑ. ජූල් එකෙන් දාන්න බෑ. මෙතනට එන්නේ ක්ෂමතාවය. හරි. ඒ කියන්නේ ඔයාගේ මෙතන යම් කාලයක කොහොමද ක්ෂමතාවය සහ ශක්තිය නැත්තම් කාර්ය වෙනස් වෙන්නේ කොහොමද කියලා මම මේ ඊළඟ වීඩියෝ එකේදී පැහැදිලි කරනවා. කල්පනා කරලා බලන්න ක්ෂමතාවයයි කාර්ය හෝ ශක්තිය ප්‍රමාණය ඔයාලට වෙනස් කරලා ගන්න පුළුවන් කියලා. හරි. ඔයාගේ උපකරණයක් තියෙනවා නම් අවා හිතන්නකෝ මේ ලයිට් එකක් කියලා. එතකොට ඒකට විදුලිය ලබා දෙන්න ඕනේ විද්‍යුත් ශක්තිය විදියට. එතකොට අපි මේකෙන් අවුට්පුට් එක විදියට බලාපොරොත්තු වෙන්නේ ලයිට් එනර්ජි එකනේ. මේ එතකොට ආලෝක ශක්තිය. එතකොට හැබැයි ඔයා බලන්න මෙතන ඔයා ජූල් 100ක් දුන්නා. ජූල් 100ම ආලෝකයක් විදියට එළියට එනවද කියලා? නෑනේ. මොකද මේකේ තාපය විදිහට මේක හානියකට ලක් වෙනවා. අපි නිකන් ආසන්න වශයෙන් හිතමු 80යි 20යි කියලා. එතකොට මෙතන ඉන්පුට් 100ක් කරනකොට අවුට්පුට් එක අපිට අවශ්‍යයි. අවශ්‍ය අවුට්පුට් එක තමයි දාන්නේ. මොකද අපිට කාර්යක්ෂමතාවය ඕනේ අවශ්‍ය දේ කාර්යක්ෂමතාවය. එතකොට අවුට්පුට් එකේ එදී 80යි. එහෙනම් ඔයාලට තේරෙනවා මේ මෙතන ප්‍රතිශතයක් විතර ගත්තට පස්සේ 100% නෑ. ඒක අපි කියන ලෝකේ කාර්යක්ෂමතාවය 100%ක් කියනවා නැහැ කියලා. හරි. මට වෙනද කියන්න ඕනේ ක්ෂමතාවයේ සූත්‍රය පැහැදිලි කරා. ක්ෂමතාවය කියන්නේ යම් සලකුණු ලබන කාලයක් ඇතුළතදී කොච්චර ශක්තියක් හෝ කාර්ය ප්‍රමාණයක් සිදු කරනවද කියන්නේ. එතකොට කාර්යක්ෂමතාවය කියන්නේ ඒකේ පොඩි දිගුවක්. ඒ කියන්නේ ඒ කාලය ඇතුළතදී දෙන ශක්තිය එහෙම නැත්නම් ක්ෂමතාවය යම් කාලයක් ඇතුළතදී පිට කරන ශක්තිය හා ක්ෂමතාවයට දරන අනුපාතිකයේ ප්‍රතිශතයක් විදියට. කාර්යක්ෂමතාවය කියන්නේ. එතකොට මේ ලබා ගන්න අගේ ඉන්පුට් අවුට්පුට් අගයන් තමයි මෙතන දාන්නේ. පොට්ටගේ කියලා ලිව්වේ. හරි. එතකොට විද්‍යුත් ක්ෂමතාවය. විද්‍යුත් ක්ෂමතාවය අපි දන්නවා P = VI නේ. P = VI. එතකොට P = VI. එතකොට මම මේකේ ව්‍යුත්පන්නයක් තව චුට්ටකින් මේකත් කරාට පස්සේ මෙතන පෙන්නන්න. හරි. එතකොට මම මේකෙදි පෙන්නන්න හදන්නේ මෙතන ක්ෂමතාවය මෙතන ක්ෂමතාවයක් තියෙන. එතකොට මේ කියන කාරණේට මේක අදාළ නැද්ද කියන එක මම පෙන්නන්න හදන්නේ. ඒකයි මම මේ ටික ගත්තේ. මේ මුල්ම සූත්‍ර ටික කියලා තමයි මම ඊළඟ කොටසට යන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ විද්‍යුතයේ තාපන ඵල. මම මෙතන ගත්ත උදාහරණෙත් එක්කම ඔක පැහැදිලි කරන්න පුළුවන්. විද්‍යුතයක් අපි මේ ලබා දුන්නට පස්සේ මොන හරි අපි ඵලයක් බලාපොරොත්තු වෙනවනේ. ඔයා කල්පනා කරලා බලන්න. විද්‍යුතයේ සම්බන්ධ වෙන ඕනෑම තැනක කුමන ඵලයක් ලබා ගත්තත්
ඒකේ වේස්ටේජ් එකක් විදිහට නාස්තියක් විදිහට තාපය නිකුත් කරනවාම තමයි. ඒක නිසා තමයි විදුලිය පාඩමට තාපන ඵල කියලා එකක් හම් වෙලා තියෙන්නේ. හරි. ඒකට ඇත්තම වෙන්නේ විදුලිය කියලා කියන්නේ කරන්ට් එක ඉදි සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් ගමන් කිරීමක් නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේදී ඒ ගමන් කරන මේ රාමුව ඇතුලේ යම් වස්තුන් එක ගැටෙනවා. යම් අංශුන් එක්කලා ඒ ඉලෙක්ට්‍රෝන අංශුන් ගැටෙනවා. එතකොට මේ අතර ඝර්ෂණ බල හට ගන්නවා. මේ ලොසස් වෙනවා. අන්න ඒවා තමයි තාප විදිහට එනෙකුත් වෙන්නේ. එහෙනම් මේකදී අනිවාර්යයෙන්ම පිටවීම මේ තාපයක් විදිහට ඵලයක් පිටවීමක් සිද්ධ වෙනවා. නාස්තියක් විදිහට හෝ නාස්ති නොවන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ තාපය ආලෝක ශක්තිය විදිහට සලකන ලයිට් එකක් ඇතුලේ තාපයේ විදිහට පිටවීම නාස්තිය. හැබැයි මේ අයන් එකක් විදුලි ස්ට්‍රික්කයක් ගත්තොත් එහෙම තාපය කියන්නේ ප්‍රධාන ඵලය. ඒතකොට ඒක නාස්තියක් නෙවෙයි. අන්න මේවා ටික අවබෝධ කරගන්න. හරි. එතකොට තාපන ඵලය කියන එක අපි heat energy කියන එක heat h වලින් ලකුණු කරොත් VIT කියන සූත්‍රයෙන් ලබා ගන්න පුළුවන්. මෙතනදි කියන්නේ වෝල්ටේජ් එක ධාරාව සහ ඒ ගමන් කිරීමට ගත වූ කාලය. හරි. මේකේ වැදගත් දෙයක් තියෙනවා. අපිට ඕන මේ සූත්‍රය පොඩ්ඩක් ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. V = IR කියන ආදේශ දාලා. හරි. මෙන්න මේවත් දැනගන්න. මොකද ඔයාලට සූත්‍රයේ දත්ත දෙන විදිහට තමයි මේව ගොඩනගන්නේ. එතකොට මේ V ට මේ IR දැම්මොත් ඔයාලට තව සූත්‍රයක් එනවා. මම ඉදමද නිසා පොඩියෙන් ලියන්න. මේ අයිට මේක දැම්මොත් එහෙම I වර්ග RT එනවනේ. I වර්ග RT. හරි. ඔය වගේම තව සූත්‍රයක් ඕනනම් අපිට පුළුවන් අයුක්ත කරගන්න. අයුක්ත කරගත්තොත් I = V බෙදීම R වෙනවනේ. එතකොට ඒකෙන් තව සූත්‍රයක් එනවා. H = මේ අයිට තමයි ආදේශ කරන්නේ. එහෙනම් V වර්ග මෙතන V වර්ග එනවා. මෙතන T එනවා. මේ R එනවනේ. මෙන්න සූත්‍ර තුනක් තියෙනවා. අතරම ওই සූත්‍ර තුන මතක තියාගන්න එපා. එකක් මතක තියාගෙන මේ සූත්‍ර දෙකෙන් ව්‍යුත්පන්න කිරීම කරා නම් හරි. හරි. ඊට පස්සේ අපි තාප ශක්තිය ගණනය කිරීම සිද්ධ කරා මේ තාපය පාඩමේදී. තාපය පාඩමේදී තාප ශක්තිය ගණනය කිරීම කරා Q = mCT ට Q = CT ට Q = mL. මම මේවා දාන අවස්ථා තුන කිව්වා. වෙනම පැහැදිලි කරලා දී උෂ්ණත්ව වෙනසක් සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම තාප ශක්තියක් හට ගන්නවා. ඒ තාප ශක්තිය අපිට හොයන්න පුළුවන් මෙහෙම කියලා කිව්වා. මම මේ විදුලිය පාඩමත් එක්ක මේක සම්බන්ධ කරේ ඔය ගණන් හදන ළමයි පාස් පේපර්ස් වල රචනා ගණන් හදන ළමයි දන්නවා බොහෝ විට විදුලිය එන්නේ එක්ක චුම්බකත්වයත් එක්ක ඒක නැත්නම් තාපයත් එක්ක සම්බන්ධ වෙලා බොහෝ විට. හරි. එතකොට මේ සම්බන්ධ කරන තැන තමයි මේ මම ඕගොල්ලන්ට දෙන්න හදන්නේ. හරි. එතකොට මේක සාමාන්‍ය විදිහට අපි හිතමුකෝ මේ තාප ශක්තිය Q = mCT ට වලින් හොයනවා කියලා. හරි. ඒ හිවිමවට මේ කරගන්න පුළුවන් නම් මෙතන මට කියන්න අවශ්‍යකම තියෙන්නේ මේ ගණනක් මේ ගණන් දෙක එකට සම්බන්ධ කරොත්. හරි. පාට මෙන්න මෙහෙම හිතන්න බලන්න. මේ උදාහරණයක් අපි ගමු. ඔයාගාව තියෙනවා මෙහෙම මේ හීටර් එක. මේ හීටර් එකේ ඔයාට ගානක් දෙනවා මෙන්න මෙහෙම එනර්ජි එකක් දෙනවා ක්ෂමතාවයක් යටතේ මෙහෙම දෙනවා. ඔහොම කියලා මේ ක්ෂමතාව වෙන්නේ සම වෙන්න මේ ධාරාවක් යටතේ මොන හරි දෙනවා කියලා ක්ෂමතාවයක් හොයන්න කියලා කියනවා. ක්ෂමතාවය කියන්නේ ඒකෙන් මේ ඒකට ලබා දෙන ශක්ති ප්‍රමාණය යම් කාලයක් ඇතුළත. ඊට පස්සේ ඔයාට කියනවා මේ හීටර් එකෙන් හීටර් එක මේ ක්ෂමතාවය යටතේ වැඩ කරොත් මේ කරන්ට් එක දුන්නොත් මේ වෝල්ටේජ් එක යටතේ මෙහෙම දුන්නොත් මේකේ හටගන්න ශක්ති ප්‍රමාණය තාප ශක්තිය හොයන්න කියලා. එහෙනම් අපි දන්නවා විදුලිය යටතේ විදුත්තේ තාපන ඵල හොයන සූත්‍රය තමයි මේකනේ. H = VIT. හරි. ඊට පස්සේ ඔයාට කියනවා මෙන්න මේ තාප ප්‍රමාණය ජලය ලබා ගන්නවා සම්පූර්ණයෙන් නාස්තියකින් තොරව කියලා. හරි. එහෙනම් ඔයා දැනගන්න ඕනේ මේක නිකුත් කරපු තාප ප්‍රමාණය තමයි මේ ජලය ලබා ගන්නේ. හරි. එහෙනම් ඔයාට කෙලින්ම ලියත හැකි මේ H = VIT වලින් ඔයාලා ලබාගත්ත මේ H එකවත් තාප ශක්තිය එම මොහොතේ Q = mCT ට වල Q ට සමානයි කියලා. ඇයි? ඔයා මේ ජලය ලබාගත්ත තාපය හොයන්නේ mCT ට දාගෙන. ඒ ජලය ලබාගන්නේ මෙයා පිට කරපු තාප ප්‍රමාණය. එතකොට මෙයා පිට කරන තාප ප්‍රමාණය කියන්නේ මෙයා උත්පාදනය කරන ටිකම පිට කරනවා කියන්නේ. එහෙනම් මෙයා උත්පාදනය කරපු තාප ප්‍රමාණයනේ මෙතන තාපන ඵල විදියට හොයාගත්තේ. එතකොට මෙන්න මේකෙන් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. ඔය නොකියා මං කියන්නේ H = mCT කියලා ඩිරෙක්ට් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකට සමාන කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය කාරණා ටික බොහොම පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ. හරි. මේකෙන් තමයි හොඳ ගණනකට යන්නේ. මම තව පොඩි පැහැදිලි කිරීම් දෙයක් තියෙනවා. මම මේ ප්‍රධාන ටික අරගත්තේ. ඔයාලට මේ පැහැදිලි කිරීම දෙන්න. හරිද? හරි. ඊට අමතරව තව පොඩි එකක් මම පොරොන්දු වුණා මේ පල්ලෙහාදී පැහැදිලි කිරීමක් කරන්න මේක පිළිබඳව කියලා මෙන්න මේ කාරණාට අදාළව මම එකක් කියන්න. මම කියන්නේ ක්ෂමතාවය කියලා කියන්නේ කාර්ය හෝ ශක්ති ප්‍රමාණයක් කාලය ගත වූ කාලයෙන් බෙදීමක් කියලා. එතකොට මම මෙන්න මේ ටික චුට්ටක් මැගුවොත් අපහැදිලි වෙන නිසා ඔයා බලන්න ක්ෂමතාවය කියන්නේ මෙන්න මේ සමීකරණය. එතකොට අපේ සමීකරණයට අදාළව ලියුවොත් එහෙම ක්ෂමතාවය කියන්නේ කාර්ය හෝ ශක්ති ප්‍රමාණය කාලයෙන් බෙදීමක්.
හරි. එතකොට මෙතන තාප ශක්තිය විදිහට නිකුත් කරන ටිකට කොච්චර ක්ෂමතාවයක් ගොඩනැගුවද කියලා සම්බන්ධ කරොත් එහෙම එහෙනම් ඔයාලට මේකම ගන්න පුළුවන්. මේ අපි කතා කරේ කාර්ය හෝ ශක්ති ප්‍රමාණය කාලෙන් බෙදීමක් නේ. එහෙනම් ශක්තිය හරි මම විද්‍යුත් ක්ෂමතාවය මේ ක්ෂමතාව සූත්‍රය ආශ්‍රම ගොඩනැගීම කරන්නේ. ඔයාලට නිකම්ම ලියන්න පුළුවන් මම මේ අවබෝධය සඳහා කියන්නේ. හරි කාර්ය හෝ ශක්ති ප්‍රමාණය මම මේ කලින් සූත්‍රයට ගලපුණා. ගත වූ කාලෙන් බෙදෙනවා. එතකොට කාර්ය හෝ ශක්ති ප්‍රමාණය අපි හොයාගත්තා. මෙන්න මේ තාපන ඵලය කියන්නේ තාප ශක්තිය. හරි VIT නේ. VIT. එතකොට ගත වූ කාලයෙන් බෙදෙනවා T T කැපෙනවා VI. පේනවද මෙන්න මේ සූත්‍රය කොට නැගුණා. හරි. මෙන්න මේ අවබෝධය ඔයාලට තියෙන්න ඕනේ. මේ වීඩියෝ එකේදී මම ඔයාලට වැඩි දිකුණොත් මේක සම්පූර්ණයෙන් ළමයි බලන්නේ නැහැ නේ. එතකොට ඒ ගන්න උත්සාහයත් අපත යන නිසා මම චුට්ටක් ශීඝ්‍රව කිව්වා. මේක සාමාන්‍යයෙන් පැයක් එකමාරක් අරගෙන හිමින් කියලා දෙන්න ඕන කොටස් ටික. හැබැයි ඔයාලට මේ වීඩියෝ එක පෝස් කර කර හිමින් බලන්න පුළුවන්. මේ මුළු මේ විද්‍යුතයේ තාපන ඵල සහ ඔය විද්‍යුතය මේ කියන පාඩමේ අන්තිමට ඔයාලට ගණන් හදන්න තියෙන පාඩම් මේ මාතෘකා දෙක තුනක්ම එකට අල්ලලා කරපු වීඩියෝ එකක් මේ. ඒ නිසා ඔයා මේක ඊටාම වැදගත්. මෙන්න මේ මම කියන එක වැදගත් කියලා මේ ගණන් හදපු ළමයා දෙන්න මෙන්න මේක ඊටාම වැදගත්. මම තමයි ඔයාගේ විභාගයට අහන්නේ ඉන්න. මම විභාග මේ වීඩියෝ එක දික් කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේවා පෝස්ට් කර කර බලන්න. ඔයාගේ නෝට් එකත් එක්ක බලන්න. බැරි දේවල් තියෙනවා නම් මගෙන් අහන්න. මේක ඊටාම වැදගත්. ඔයාලට මේ මොන හරි ගැටලු තියෙනවා නම් ඕන දෙයක් අහන්න. මේ විද්‍යුතයේ සාමාන්‍ය 30ක 40ක විතර කොටසක් මෙතන තියෙනවා. කර්ච් ෆ්ලෝ එක ඒ ටික ඇරෙන්න මේ ඉතුරු අර මගේ පාඩමේ අග කොටසේ ගානක් හදන මේ දැඩි කාරණා ටික ඔක්කොම තියෙනවා. එහෙනම් මේ ටික බලන්න මොන හරි ගැටලුවක් තිබුණොත් කියන්න මම මේක निराකරණය කිරීම සහ ගානක් ඇසුරෙන් පොඩි පැහැදිලි කිරීමක් කරලා ඔයාව පොඩ්ඩක් අර තැනකට ගේන එක මම ඊළඟ වීඩියෝ එකකින් කරනවා. හරි. එහෙනම් ඇති අදට මේ මොන හරි ගැටලු තිබුණොත් අහන්න පුළුවන්. බොහොම ස්තුතියි.